hello. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා මගේ YouTube channel එක සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද යන්නේ අලුත් තැනකට. මගේ thumbnail එක දැක්කම මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති මම කොහෙද යන්නේ කියලා. ඉතින් අද rafting කරන්න තමයි හිතාගෙන ඉන්නේ. වෙනස් අත්දැකීමක්. ලස්සන තැනකට නිදහස් තැනකට තමයි යන්නේ. තැන ගැන යන විදිහ ගැන වැඩි විස්තර ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු. හරි ගමනක් එක සෙට් වෙමු. අද මගේ ගමන පටන් ගන්න කුරුණෑගලින්. අද මම තනියෙන් නෙමෙයි යන්නේ. මාත් එක්ක තව 3 දෙනෙක් යනවා. ඒ කට්ටියත් අරගෙන අපි අපේ ගමන පටන් ගත්තා. අපි අපේ ගමනාන්තයට ළඟා වුණේ කෑගල්ලෙන් කරවනැල්ල හරහා කිතුල්ගලට ගිහින්. අද අපේ ගමනාන්තය වෙන්නේ හොටෙල් රිවර්ලීෆ් කිතුල්ගල. ඉතින් අපි දවල් 12 වගේ වෙනකොට හොටෙල් රිවර්ලීෆ් එකට ළඟා වුණා. අක්කර 1:00ක විතර ස්වභාවික සෞන්දර්යයෙන් පිරි පරිසරයක් මැද පිහිටලා තියෙන සුන්දර නවාතනක් තමයි හොටෙල් රිවර්ලීෆ් එක කියන්නේ. අපි මේ තැනට ආපු ගමන්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකකින් සංග්‍රහ කරන්න අමතක කරේ නෑ. පැය 2-3ක ගමන් මහන්සිය හින්දා අපි පොඩි වෙලාවක් රෙස්ට් කරලා අපේ දවල් ආහාර වේල ගන්න අපි ගියා. බොහොම රසවත් ආහාර වේලක් අපි වෙනුවෙන් හොටෙල් රිවර්ලීෆ් එක අපිට ලෑස්ති කරලා තිබ්බා. දැන් තමා අපේ ගමනේ ඇගිලි ගැන හිටිය අවස්ථාව පටන් ගන්න. අපිත් බොහොම ආසාවෙන් හිටියේ මේ අත්දැකීම ගන්න. කිතුල්ගල එනවනම් රාෆ්ටින් නොකර ගිහින් වැඩක් නැහැ නේ. ඒ නිසා අපිත් තීරණය කරා රාෆ්ටින් කරන්න. අපිත් සේරම ආරක්ෂක කම්පන්නේම දාගෙන වැඩේට ලෑස්ති වුණා. බයිට දැන් අපි ජැකට් එකක් දාලා දෙනවා. රයිට් මං ගියා දෙනවා මොකද්ද කරන්න කියලා. සීරියස්ලිය මං කියන්නේ යාම. හරිද? රයිට් අපි යනවා මෙතන ඉඳන් කෙලපෙන පහක් කරන පල්ලෙහාට යටි අරවත් ඉඳලා තුනයි. පොඩි ඒවා ලොකේ වතුනයි පොඩි ඒවා හතරයි තියෙන ඔක්කොම හතක් තියෙනවා. මං එතෙදි කරන්න ඕන දේ විතරයි ගියා දෙන එකද හැමෝම අහගෙන ඉඳලා ඒ විදිහට කරන්න ඕනේ. රයිට් අපි ඉස්සෙල්ලා මේ පැනල ගාලාදී අනිවාර්යයෙන් මේ පැනලගේ උඩ ක්ලිප් එකෙන් අල්ලගෙන මේ විදිහට රයිට් මාපට ඇඟිල්ල තමයි තුඩ ඇඟිලි හතරම මම මේක මාපට ඇඟිල්ල අනිත් පැත්තට රයිට් ඊට පස්සේ පැනලගේ හරි මැදින් අල්ල ගන්න අපිට පැනල කරන්න ලේසි. ඉතින් ඔය විදිහට ගමනට කලින් රාෆ්ටිං කරන විදිහ ගැන සියලුම තොරතුරු අපිට මේ විදිහට දැනුවත් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ ගමනේදී අපිත් එක්ක ගයිඩ් කෙනෙකුත් එනවා. මේ අයියා නම් අවුරුදු 17ක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ඉතින් බය වෙන්න කිසිම දෙයක් නැහැ. Forward. और यहाँ forward. Get down.
මොකදුනේ වලට මේ වගේ රාස්තියක් යන්න පොර දෙන්න ඕනේ ඉතින් ඔය විදිහට රාෆ්ටිං කරලා අපි හොටෙල් එකට එනකොට උණුමුණු රොටි එක්ක කට්ට සම්බෝලයයි ඉඟුරු දාපු ප්ලේන් ටිකයි තියෙනවා කියන්නේ ආය වෙන මොකුත් ඕනේ නෑ. ඒ වගේම විශේෂම කියන්න ඕනේ හොටෙල් රිවර් ලීෆ් එක ගැන. හරිම ලස්සන, හරිම කාම් ස්වභාවික පරිසරයක් මැද තියෙන හරිම ලස්සන හොටෙල් එකක් තමයි හොටෙල් රිවර් ලීෆ් කියන්නේ. ඉතින් නාගරික පරිසරයකින් ඔයාලටත් ඇවිල්ලා කාලය ගත කරන්න කියාපු තැනක් කියලා අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් නොදැනීම කාලයක් ගිහිල්ලා රෑ වුණා. ඉතින් දැන් අපි හදන්නේ අපේ ඩිනර් එක ගන්න. ඉතින් හොටෙල් එකෙන් අපිට රසම රස කෑම වේලක් ඇරේන්ජ් කරලා තිබ්බා. අපි රෑ කෑමත් කාලා ඇඩ්වෙන්චර් කරලා තිබ්බ මහන්සියට හොඳට නිින්ද ගියා. Good morning guys. ඉතින් මේ අපේ කිතුල්ගල ඉන්න දෙවෙනි දවස. ඊ අපි ඇවිල්ලා ලන්ච් එක අරන් එහෙමම ගියා රාෆ්ටිං කරන්න. සුපිරිම සුපිරි අත්දැකීමක්. ඒක ඔයාලත් ගන්න ඕන අත්දැකීමක්. එතන කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද ලයිෆ් ගාඩ්ලා අවුරුදු 17ක් වගේ එක්ස්පීරියන්ස් තියෙන අය හිටියා. ඉතින් අපිට කිසිම කරදරයක් වෙන්න තියෙන පරිස්සමින් අපි එක්ක ආවා. බෝට් එක දෙපාරක් විතර පෙරළුණා. ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව අපි පරිස්සමින් අරන් ආවා. වීඩියෝස් වල දකින්න ඇති සුපිරි. ඉතින් මේ අපි ඉන්න තැන ගැන කතා කරොත් එහෙනම් අපි ඉන්නේ හොටෙල් රිවර් ලීෆ් එකේ. මාරම කාම්, මාරම නිදහසේ ඉන්න පුළුවන් තැනක්. කොළඹ පැත්තේ අයට, නාගරික පැත්තේ ඉන්න අයට නිදහසේ කාලය ගත ගන්න කියාපුම තැනක්. ඉතින් ඔයාලත් එන්න මේ තැනට. දැන් අපි මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරා. එයාලා කියනවා තව ඉස්සරහට තව ගොඩක් ඉවෙන්ට් මේකේ ඕගනයිස් කරන්න හිතාන ඉන්නවලු. ඉතින් ඒවටත් ඔයාලා එන්න. එතකොට තව විශේෂම දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මේ වීඩියෝ එක බලන ඔයාලට ස්පෙෂල් ගිව් එකක් තියෙනවා. ඒක ගන්න ඔයාලට කරන්න ඕන දේවල් ටිකක් අපි මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරමු. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ඉස්සරහට අපි මොකද කරන්න කියලා බලන්න. හරි ඉස්සෙල්ලා මම අර කිව්වා වගේ අපි දැන් ඉන්නේ හොටෙල් රිවර් ලීෆ් එකේ. අපි පැකේජස් ගැනත් පොඩ්ඩක් අහලා දැනගමු. අයිබෝන් හොටෙල් රිවර් ලීෆ් එකේ තියෙන කිතුල්ගල. ඒතකොට කිතුල්ගලට එන්න කොළඹ ඉඳන් කිලෝමීටර් 80ක් වගේ තියෙනවා. පැය 2ක වගේ දුරකින් වෙලාවකින් එන්න පුළුවන් අපි ගාවට. අපේ තියෙනවා දැනට රූම්ස් 7ක් තියෙනවා. AC රූම්ස් 3යි, normal room 4යි. එතකොට මේ අපිත් එක්ක ඇවිල්ලා රාෆ්ටිං, ඇබ්සලින්, කැනියනින් වගේ ඇක්ටිවිටිස් ටික කරන්න පුළුවන්. ඒ වගේම අර නාගරික පැත්තකින් නම් අපි ගාවට එන කෙනෙක්ට අර හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට දෙන්න පුළුවන්. මෙහෙ තියෙන වයිබ් එකත් එක්ක. ඒ වගේම එක්ස්පීරියන්ෂල් channel එකත් එක්ක ඉන්න අයට විශේෂ giveaway එකක් දෙනවා. ඒ කියන්නේ කිතුල්ගල අපි දවසක් අපිත් එක්ක ඇවිල්ලා ඉඳලා මේ chance එක දෙන්නේ 3 දිනෙකට දවසක් අපිත් එක්ක ඇවිල්ලා ඉඳලා මේ තියෙන එක්ස්පීරියන්ස් එක ගන්න chance එකක් දෙනවා. මේ වීඩියෝ එක වෙනකන් ඉන්න අපි කියන්නම් කොහොමද giveaway එකට join වෙන්නේ කියලා.
ඉතින් දැන් තම ඔයාලා මේ වීඩියෝ එකේ අහන්න ආසම කොටස තියෙන්නේ ඒ තමයි giveaway ගැන. ඉතින් giveaway එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි කියන්නේ යන්නේ. ඔයාලට තියෙන්නේ මම මේ description එකේ දාලා තියන්නම් Facebook post එකක් mention කරලා ඒ post එකට ගිහිල්ලා like කරලා ඔයාලා මේ ගමන යන්න කැමති 3 දෙනෙක්ව mention කරන්න. ඊට අමතරව මගේ XPDSL YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊටත් අමතරව Hotel River Leaf එකේ Facebook page එකත් මම description එකේ දාලා තියන්නම්. ඒ page එකත් ගිහලා like කරන්න. එහෙම කරලා තියෙන 3 දෙනෙක් අපි තෝරාගෙන ඒ 3 දෙනාට අපි ගත්ත experience එක ගන්න ඔයාලට chance එක ලබා දෙනවා. ඉතින් ඔයාලට ඒ chance එක ලැබුණොත් ඔයාලට පුළුවන් ගිහිල්ලා කිතුල්ගල තියෙන ඕනම activity එකක් adventure activity එකක් try කරලා බලන්න. ඔයාලට ඒ opportunity එක එතනට ගියාට පස්සේ ලබා ගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර තව ඕනනම් මගේ email එක දාලා තිනවා. ඒකට direct message එකක් දාන්න. ඔය විදිහට අපි කිතුල්ගල ගමනෙත් අවසානයේ ලඟ වුණා. අපි උදේම හොටෙල් එකකින් කෑමත් කාලා හොටෙල් එකෙන් පිටත් වුණා. යන ගමන් අපි ඕලුවැල්ල බලන්නත් අමතක කරේ නෑ. මේ දවස්වල නම් ඕලුවැල්ල ටිකක් වතුර අඩුයි. හැබැයි වතුර තියෙන කාලෙට හරිම ලස්සන තැනක් තමයි ඕලුවැල්ල. ඉතින් ඔය විදිහට තමයි අපේ මේ ගමන අවසන් වුණේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා.